අයිබෝවන්. ඉතින් ගියේ ගල්කිස්ස උසාවි භූමියේ සිදුවිච්ච සිදුවීම සම්බන්ධව තමයි මම මේ කතා කරන්නේ. ඉතාම කෙටියෙන්. ඉතින් ගියේ අපි අහන්නේ දකින්නේ අපිට දකින්න වීඩියෝ එකක් මොකුත් නැති වුණත් ඒ නීතිඥතුමා කියන්නේ පොලිස් නිලධාරි මහත්මයා ඔහුට පහර දුන්නා කියලා. ඒක පහර දීපක හරි කියලා මම නිවැරදි කරන්න හදනවා නෙවෙයි. නමුත් එතන රටේ නීතිය සාමය ආරක්ෂා කරන අපේ පොලිස් නිලධාරි මහත්මයාට බල්ලෙක් ගන්නට ඒ විදිහට කතා බහ කරලා එයාගේ නම්බරය මොකද්ද, ගම මොකද්ද, මූ කොහෙද, කින්දමන්ද ටිකක් සක්කිරි විදිහට කතා කරනවා. ඇත්තටම රටේ උගත් බුද්ධිමත් කියන පිරිසක් තමයි ඔය නීතිඥ වෘත්තියේ ඉන්නේ. අදටත් අපේ ගම්වලත් ඉතින් අපි ඉන්නවා, අදටත් ඉන්නවා. ඉතින් අපි ගොඩක් ගරු කරන ඇත්තටම නීතිඥ තුමාට අපි ගොඩක් ගරු කරනවා. අදටත් අපි කොහොමත් ගරු කරනවා. හැබැයි මෙතනදී නම් මම තරේ හෙලා දකින්නවා. මොකද විශේෂයෙන්ම අර නිලධාරිතුමා, පොලිස් නිලධාරිතුමා තමන්ගේ යුනිෆෝම් එකෙන් ඇඳගෙන ඉන්න වෙලාවේ, යුනිෆෝම් එක පිට ඉන්න වෙලාවේ ටිකක් ඉතාම අමානුෂීය විදිහට, ඒ කියන්නේ යාව පහත් කරලා නිකන් අර ඔබව දැන් ඉන්ට්‍රොඩික් කරනවා, මේ වෙලාවේ ඔබව ඉන්ට්‍රොඩික් කරේ නැත්නම් මං අහවලු නෙවෙයි කියලා එයාට තර්ජනය කරනකොට, හැබැයි අර නීතිඥ මහත්මයාගේ ඉනවටේ අත දාගෙන හොරතල් කරන පොලිසිය මහත්තයෙක් මම දැක්කා. එයාගෙන තියෙන ඇත්තටම කනගාටුවක් දුකක්. හැබැයි ඔබතුමාට තිබ්බේ නීතිඥතුමා හරි හෝ වැරදි, පොලිස් නිලධාරිතුමා හරි හෝ වැරදි, හැබැයි ඔබතුමාට තිබ්බේ අර බල්ලෙකුට වගේ, තිරසනෙකුට වගේ අර අපේ පොලිස් නිලධාරිතුමාට බයිනකොට නීතිඥතුමා වාට තිබ්බේ නීතිඥතුමාගේ ඉනවටේ අත දාගෙන එයාව හොරතල් කරන්න නෙවෙයි මහත්තයෝ. ඔයාට තිබ්බේ මේක සාමදාන මොකක් හරි කතා බහ කරලා සම්මුතියකට එන්නයි තිබ්බේ. එහෙම නැත්නම් එතුමා කියන කුණුහරුප ටික නවත්තලා අර බලන්න අර කොච්චර අහිංසක විදිහට අර පැත්තකට වෙලා අද්දක ගුලි කරගෙන නිකන් හාවෙක් වගේ. අතර මට අපිට මාර දුකයි. කියන්නේ මේ ඒවා හරි අශෝභනයි. කියන්නේ අපේ ඇස් මෙච්චර පව් කරාද කියලා හිතන එක දවසකදී, කලින් දවසක මේ වගේ දලදා මාලිගාවේ මේ වගේ සිදුවීමක් සිදු වුණා. يعني විශේෂ යුනිෆෝම් පිට ඉන්නකොට අපි ඇත්තටම අපි දැක්කත්, නිලධාරිය දැක්කත් අපි ඒ තරම් ඔළුව නමලා අපි එහෙම අදටත් යුද හමුදා ත්‍රිවිධ හමුදාම ගත්තොත් අපි ගරු කරනවා. අපි ඇත්තටම ගරු කරනවා. අපි කිව්වොත් මම විශේෂයෙන්ම ඉතින් එහෙම කෙනෙකුට බල්ලෙකුට වගේ මේ විදිහට නින්දිත විදිහට හරි හෝ වැරදි, මං කියන්නේ අපේ පොලිස් නිලධාරිතුමා වැරදි හරි කියලා කියන්නේ නිවැරදි කරන්න නෙමෙයි මම මේ හදන්නේ. නමුත් එතනදී තිබ්බේ අර අනික් පොලිස් නිලධාරිතුමාට තිබ්බේ නීතිඥවරයාගේ ඉනවටේ අත දාගෙන යාව හොරතල් කරන්න නෙවෙයි, පොඩ්ඩක් හරි අර තමන්ගේ පැත්තේ හිටගෙන ඉන්න නිලධාරිතුමාට ওই විදිහට බල්ලෙකුට වගේ බයින් එක නවත්තන්න ඔබතුමාට තිබුණ, ඔබතුමාගෙන මට මාර වේදනාවක්, දුකක්, කනගාටුවක් තියෙන්නේ. ඔබතුමා වගේ නිලධාරීන් ඇත්තට මේ පොලිස් නිලයට සුදුසු නෑ කියන එක තමයි මම කියන්නේ. හැබැයි මම මෙතනදී කොහෙත්ම කියන්නේ අපේ පොලිස් නිලධාරිතුමා මම නිවැරදි කරන්න හදන්නේ නැහැ, නීතිඥවරයා නිවැරදි කරන්න හදන්නේ නැහැ. නමුත් අපි දකින දේ, ඇහෙන දේ අපිට මම නිතරම සමාජ මාධ්‍ය දාලයත් එක්ක ඉන්න කෙනෙක් හැටියට මම කනගාටු වෙනවා, දුක් වෙනවා. මේ සිදුවීම බෙහෙවින්ම මම නම් හරි හෝ වැරදි අපි හිතගන්න පැත්තක් තියෙනවා. නමුත් මෙතනදී මං අර ඉනවටේ නීතිඥතුමාගේ ඉනවටේ අත දාගෙන එයාව ෂේප් කරන එක නෙවෙයි යාට කරන්න තිබ්බේ. අර නිලධාරියා, පොලිස් නිලධාරියා අතන බලන්න බලු වෙලා පැත්තකට වෙලා නිකන් අර ගුලි වෙලා. ඇත්තටම මම උතන හිටියනම් කියලා මට හිතුණා. මම හිටියනම් ඒ පව් ඇත්තටම මේක තේරෙන්නේ නැහැ මට කියන්න. ඉතින් තරයේ මං හෙලා දකින්නවා මේ සිදුවීම. විශේෂයෙන්ම නීතිඥ මහත්මින් ඉන්නවා අපි ගරු කළ යුතු, අදටත් ගරු කරන, මේක හැමෝටම අදාළ නෑ කියන එකත් මම මතක් කරමින් නැහැඩ වෙන ඇත්තටම මේ වගේ සිදුවීම් නැවත මේ ශ්‍රී ලංකාව තුළ සිදු නොවෙන්නට වග බලා ගන්න ගරු පොලිස් ප්‍රතිතුමනි. ඒ වගේම අපේ පොලිස් නිලධාරිතුමාටින් වැරද්දක් වෙලා තියෙනවා නම් ඒවට නීතිය කටයුතු කරાવી. ඒ වගේ නීතිඥතුමාටින් වැරද්දක් වෙලා තියෙනවා නම් එයාට කටයුතු කරાવી. ඒ නමුත් ඒ වගේ ඔය කාකේ ඇඳුම කියලා කියන්නේ නිල ඇඳුමට ওই විදිහට අගෞරව කරන එක සම්බන්ධව ඇත්තටම මම තරේ හෙලා දකින්නවා.